ආයුබෝවන් 2026 වසර ජයග්‍රාහී වසරක් වන්නට අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම 2026 පමණක් නෙවෙයි අනාගතයත් යහපත් කරගන්නට 2026 සුබවාදී වසරක් කරගන්නට රටක් ජාතියක් ආගමක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට උරුමව තිබෙන දෙයක්. විශේෂයෙන්ම ලංකාවාසී අයට ලෝකවාසී අයට සුබ ශක්තියක් උදා කරන වසරක් වශයෙන් 2026 හඳුන්වන්නට පුළුවන්. ආර්ථිකයේ සම්බරව පවත්වා ගන්නට ලංකා කේන්ද්‍රයට අනුව 11 වෙනි රවි ග්‍රහයා කුජ බුධ සිකුරු සමග ගමන් කරන නිසා සුබ ශක්තියක් උදා වෙනවා විශේෂයෙන්ම රාජ්‍යාංශයට. මේ අනුව කටයුතු කරනවා නම් එක් අයගේ සුබවාදී ශක්තිය අනුව ජයග්‍රහණය ලබන්නට අපේ රටට හැකියාව තිබෙනවා. හොඳට මතක තියාගන්න තමන්ගේ දුර්වලකම් තිබෙනවා නම් එක් අයගේ කේන්ද්‍රවලට අනුව දුර්වලකම් තිබෙනවා නම් මේ ග්‍රහචාරය වෙනස් වන්නට පුළුවන් බවත් මතක තියාගත්තොත් හොඳයි. එම නිසා 2026 යහපත් කරගන්නට සාර්ථක කරගන්නට සියලු දෙනාම එකමුතුව රැඳී සිටිනවා නම් හොඳයි. 2026 වසර වෘශ්චික ලග්න හිමියන්ට සුබ වසරක් කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. යම්කිසි ආකාරයෙන් එක් කරුණු නිසා ඔබට දෝෂ දර්ශන වලට ලක්වන්නට පුළුවන්, බාධක ඇතිවන්නට පුළුවන්. මේ නිසා සියල්ල ජය ගන්නට වෘශ්චික ලග්න හිමියන් උත්සාහ කළ යුතු වසරක් 2026 කියන්නේ. එසේ කියන්න අවශ්‍ය වෙන්නේ කේතු ග්‍රහයා ඊටාම දුර්වලව රැකියා ස්ථානයේ ගමන් කරන නිසා. 10 වෙනි කේතු ග්‍රහයා දුර්වලව ගමන් කරන විට විශේෂයෙන්ම ධනහිස් වලට ආබාධ ඇතිවන්නට තියෙන ඉඩකඩ වැඩි. මේ නිසා ඊටම කල්පනාවෙන් කටයුතු කරන්නට ඕනේ. රැකියා කටයුතු වලදී Tamanට නොගැලපෙන අය ඇසුරු කිරීම සහ Tamanට නොගැලපෙන දේ කරන්නට යාම නිසා ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. ඔබට ලැබෙන්නට තිබූ තනතුරු නොලැබී යන්නත් පුළුවන්, පසුගාමී වන්නටත් පුළුවන්. මේ නිසා ඊටම කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන්ම රැකියාව පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. මෙවැනි දුර්වලකම් තිබියදී ඔබට සිත ශක්තිමත් කරගෙන ආගම දහමට යොමු වෙමින් තමන්ගේ ශක්තිය වඩවා ගන්නට පුළුවන් නම් රැකියාව පිළිබඳ තියෙන දෝෂත් අඩු කර ගන්න පුළුවන් බව මතක තියාගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම සෙනසුරු ගමන් කරනවා පස්වන්නේ දුර්වලයක් වශයෙන්. වෘශ්චික ලග්නයට අනුව සෙනසුරු සතුරු ග්‍රහයක් ලෙසින් පස්වන්නේ ගමන් කරන විට අධ්‍යාපන කටයුතු වලට බාධක ඇතිවන්නට ඉඩකඩ වැඩි. මේ පිළිබඳව දැනුම්වත් විය යුතුයි දෙමාපියන්. දෙමාපියන් දරුවන් පිළිබඳව සොයා බැලිය යුතුයි. ඔබේ දරුවා වෘශ්චික ලග්නේ නම් උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු දුර්වල නම් මේ වන විට ගෝචර ගමනේ සෙනසුරු පස්වන්නේ දුර්වලව ගමන් කරන නිසා සාමාන්‍ය පෙළ වයසේ දරුවන්ගේ අධ්‍යාපනයට විවිධ බාධක ඇති වේවි. නමුත් මේ බාධක ජය ගන්නට දෙමාපියන් උනන්දු විය යුතුයි, උත්සාහ කළ යුතුයි. එවිට මේ අපල උපද්දව දුරු කර ගන්නට හැකියාව තිබෙනවා. ආගම දහමට යොමු වන්නට ඕනේ. සෙනසුරුගේ දුර්වලකම් මකා ගන්නට, අඩුපාඩු සකස් කර ගන්නට නිල් වර්ණය භාවිතා කරන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ පිහිට පතන්න. බෝධි පූජා බුද්ධාගමයේ අය නම් බෝධි පූජා පවත්වන්න. අනිකුත් ආගම නම් තමන්ගේ ආගමට අනුව ප්‍රතිකර්ම කරගන්න. විශේෂයෙන් බෝධි පූජා පවත්වන අයට සෙනසුරාදා දවසක උදේ 6:07 අතරේ කිරිපිඩු එළගිතෙල් මිශ්‍ර කිරිපිඩු පූජා පවත්වා රාත්‍රී 8:09 අතරේදී එළගිතෙල් අබතෙල් තලතෙල් මිශ්‍ර පහන් 9ක් පත්තු කර නිල් මල් පූජා කර අභිසම්බිදාන පිරිත ගායනා කර සුගායනය කර බෝධි පූජාවක් පවත්වන්න අර සෙනසුරුගේ දුර්වලකම් සියල්ලම දුරු කර ගන්නට පුළුවන්. මේ අනුව බලනකොට වෘශ්චික ලග්න හිමියන්ගේ කටයුතු වලදී වෘශ්චික ලග්න හිමියන්ගේ දෙවැන්නේ ශක්තිමත් ග්‍රහචාරයක් පවතිනවා. රවි බුධ සිකුරු කුජ කියන සතර ග්‍රහයන් ඒක රාශී වෙලා දෙවැන්නේ ගමන් කරන කාලයක් ඉදිරියට උදා වෙලා තිබෙනවා. ජනවාරි සිට දෙසැම්බර් දක්වා මේ ක්‍රමය වෙනස් වුවත් ජනවාරි සිට දෙසැම්බර් දක්වා මේ ග්‍රහචාරය වෙනස් වුවත් ජනවාරි මුලින්ම ඇතිවන ග්‍රහචාරයේ බලය මුළු වසරම බලපවත්වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. මේ නිසා වෘශ්චික ලග්න හිමියන් ආදායම් පිළිබඳව සැලකිලිමත් වන්න, මේ ආදායම් ශක්තිමත් කරගන්න උත්සාහ කරන්න. මොකද අධික වියදමක් යෙදෙන්න පුළුවන් නිසා සහ අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන් නිසා. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම වැඩිහිටියන් මතක තියාගත යුතුයි බෙල්ල උගුර ආශ්‍රිතව ආබාධ ඇතිවන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන කාලයක්. ඉදිරියේ උදා වෙනවා 2026 වසරේදී වැඩිහිටියන්ගේ සුබ කාලයක් උදා වෙනවා වෘශ්චික ලග්නයට අනුව. නමුත් තම තමන්ගේ කේන්ද්‍රවලදී මේ ශක්තිය වෙනස් වන්නට පුළුවන් බවත් සිහි තබා ගත්තොත් හොඳයි. දේපල පිළිබඳව සුබ ආරංචියක් දැනගන්නට ලැබෙවි. ඔබ දේපල බලාපොරොත්තු වෙ සිටියා නම්, දේපල ගන්නට මිලදී ගන්න බලාපොරොත්තු වෙ සිටියා නම් ඒ සඳහා දෙමාපියන්ගේ උදව් උපකාර හොඳින්ම ලැබෙන කාලයක්. 2026 අනුවෙන් හැඳින්වෙන්නේ වෘශ්චික ලග්න හිමියන්ට සමබරතාවය පවත්වා ගන්නට පුළුවන් කාලයක්. යම්කිසි ආකාරයකින් ඔබේ උප්පත්ති කේන්දරයේ මේ ග්‍රහයන් ඊටම දුර්වල නම් හදිසි අනතුරු ඇතිවන්නටත් පුළුවන්, සතුරු පීඩාවන් සිදුවන්නටත් පුළුවන්.
ඒ වගේම ශාරීරික රෝගී බවක් ඇතිවන්නට පුළුවන්. මේ නිසා මේ ශක්තිය නිවැරදි කරගන්නට 2026 ආරම්භයේ සිටම උත්සාහ ගන්නවා නම් හොඳයි. ආර්ථිකයේ වශයෙන් ඔබේ ආර්ථිකයට සමබර තත්ත්වයක් පෙන්වනවා. නමුත් ආර්ථිකයේදී අයපක්ෂයේ වැඩි වී තිබෙනවා. ඔබට ආදායම ලබන්නට පුළුවන් මානසිකත්වය ඔබේ ශ්‍රම ශක්තිය වැඩි වී තිබෙනවා. අය 14ක් වන විට වැයවන්නේ 2යි. මේ නිසා ඔබේ උප්පත්ති කේන්ද්‍රයට අනුව තමන්ගේ ග්‍රහචාරයෙන් පවතින ග්‍රහ යෝගවලට අනුව මේ වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඔබ සමස්තයක් වශයෙන් මතක තියාගන්න වැඩි ආදායමක් ලබා අඩු වියදමක් කරමින් ජීවිතයේ සකසුරුවන්කම පවත්වා ගන්නට ඊටම සුබම සුබ වසර 2026 බව. ඒ වගේම ඔබට ජීවිතයේ වාසනාවන්ත කරන අංකයක් තිබෙනවා. වෘශ්චික ලග්නයට අනුව ජයග්‍රහී අංකය වන්නේ 1. ඔබ යම්කිසි ආකාරයකින් ගමනක් යනවා නම් වේලාව අනුව කටයුතු කරනවා නම් ඔබ ලොතරැයියක් මිලදී ගන්නවා නම් මේ එක්තරා මේ එක්තරා මට්ටමකට පමණයි අපි අනිවාර්යයෙන්ම මේ අංකයේ පළ දෙනවායි කියන්නේ නැහැ. නමුත් විශ්ව නීතියට අනුව ජ්‍යොතිෂ වේදියන්ගේ ඍෂිවරුන්ගේ නියමයට අනුව මේ ඊටම සුබ අංකයක් වෙනවා. එම නිසා මේ ආකාරයට අංක 1 භාවිතා කරන්න සුබවාදී ලක්ෂණයක් දැනේවි. ඒ වගේම වර්ණය වන්නේ කහ වර්ණය. ඊටම සුබ වර්ණය වන්නේ කහ වර්ණය භාවිතා කරන්න.